බුද්ධෝත්පාද කාලයක හිටිය අන්නභාර කියලා මිනිසෙක් කියන්නේ. අන්නභාර කරේ සිටුවරයෙක්ගේ මාලිගාවක අස්සයන්ට තනකොළ කපපු එක කුලියට. දවසක් උදේ පාන්දර නැගිටලා බිරිඳගෙන් අහනවා මොනවද කන්න තියෙන්නේ? බිරිඳ කියනවා ගේ හරියේ හාල් ඇටයක්වත් නැහැ. අන්නභාර කියනවා මෙහෙම දුක් විඳින්න බෑනේ. අපි පුදුම දුකක් විඳින්නේ. ඒ නිසා මං තනකොළ කපන්න යනවා. නුඹ සිටුමාලගේ වැඩට ගිහිල්ලා මොනවා හරි කාලා මටත් ඉලුල් බත් ටිකක් හරි අරගෙන වරේ. මේ කාන්තාව ගිහිල්ලා පින්වත්නි සිටු ගෙදර වැඩ කරලා ඒ මිනිස්සු කණ්ඩක් දීලා ගෙදරෙන්ට සූදානම් වෙද්දි කෑම පාර්සලයකුත් ඔතලා දුන්නා. අරගෙන අන්නභාර බඩගින්නේ ගෙදරට එනවා බත් පාර්සලේ කන්න බලාගෙන ගෙට ලං වෙද්දි පේනවා ඉස්සරහා දොරකොඩ හිටගෙන ඉන්නවා ගන්ධමාදන පර්වතෙන් ආපු පසේ බුදුරජාණන් වහන්සේ. එයා දන්නේ නැහැ පසේ බුදුරෙක් කියලා. එයා දකින්නේ හාමුදුරු කෙනෙක් ශ්‍රමණෙක් විදියට. අන්නභාර කල්පනා කරනවා අද නම් මට ලොකු අවස්ථාවක්. මොකක්ද අවස්ථාව? අපි සසර දීලා නැහැ. ඒක නෙමෙයි හිඟන්න වෙලා ඉපදිලා දුක් විඳින්නේ. ඒ නිසා අද හාමුදුරු කෙනෙක් වැඩලා අපේ නෝනා ඉඳුල්බත් හරි ගෙනල්ලා ඇති. ඒ නිසා ඉඳුල්බත් ටිකක් හරි අද නම් පූජා කරලා සසරට දෙයක් රැස් කරමු. හැබැයි බලන්නකෝ මේ දැක්ම අද නැහැ. අද දැන් අපි වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක ගේ ඉස්සරහට හාමුදුරු කෙනෙක් ආවොත් අපි කියන්නේ මොකක්ද? අපෝ මේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා පාත් වුණා වගේ මේ හාමුදුරුලත් කොයි වෙලෙත් රිංගනවා අපේ ගෙවල් ඉස්සරහට. එහෙමනේ කියන්නේ. පෙවතුනේ අතට ලැබෙන පින් පාර්සල් වලට සමහර වෙලාවට ෆයින් ගහන මිනිස්සු ඉන්නවා. මේ අතට හම්බෙන් ළඟට හම්බෙන්. දැන් මගේ ආච්චිම පුංචි කාලේ මට කියලා තිබ්බා ගෙදරට එන කිසිම හිඟන්නෙක්ව රවට්ටලා යවන්න එපා කියලා. දැන් අපි පොඩි කාලේ කියනවා ගෙදර කවුරුත් නැහැ. නේ? ආච්චි කිව්වා ගෙදරට එන කවුරුත් රවට්ටලා නැහැ කියලා යවන්න එපා. මං දවසක් ඇයි? එපාර අපේ ආච්චි අම්මා කියනවා නෑ කතරගම දෙයියෝ වෙස් වලාගෙන එනවලු හිඟන්නෙක් වගේ. මොකටද? අපිව පරීක්ෂා කරන්න. අපි දන් දෙනවද? අපි හොඳද? සිල් රකින්නවද? දැන් අපේ ආච්චි පින්වන්ත මැරිලා අවුරුදු 10කටත් වැඩි මට අදටත් මගේ පන්සලට හිඟන්නෙක් ආවම ආච්චිව මතක් වෙනවා. මං හිඟන්න දිහා බලාගෙන කල්පනා කරනවා මේ මිනිහා කතරගම දෙයියෝවත්ද දන්නේ නැහැ. නේ? ඒ මනුස්සයට දෙන්න මටත් හිතෙනවා ඒ මනුස්සයටත් මොනවා හරි ලැබිලා සහනයක් වෙනවා. දැන් අපේ ආච්චි අම්මලා ත්‍රිපිටකේ සම්පූර්ණයෙන් කියවලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට පින්වත්නි මේ ධර්මය කියන එක කොහෙන් හරි ගිහිල්ලා කියලා. දැන් බුදුහාඳුරන්ගේ හරි ලස්සන ඉගැන්වීමක් තියෙනවා. දජ්ජාප පස්මින් පියාචිතෝ. බුදුහාඳුර දේශනා කරන ඉල්ලන කෙනා ඉල්ලද්දි තියෙන්නේ ටිකද ටිකෙනුත් ටිකක් හරි දෙන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි ලස්සනයි. උන්වහන්සේ කියනවා තියෙන්නේ ටිකද ටිකෙනුත් ටිකක් හරි දෙන්න. නොදී ඉන්න එපා. රෝකනේ රාජ්‍යම කියන්නේ නැහැ කියලා යවන්න එපා. මොනවා දෙන්න. මම ඔය දැක්ක පින්වත්නි කතෝලික ආගමේ ලස්සන ඉගැන්වීමක් තියෙනවා. පස්සේ මේ ඔක්කොම මිශ්‍ර වෙලානේ සාහිත්‍ය ලියවෙන්නේ. එක තැනක කියනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවාලයක් හදන්න. ජේසුතුමා නාසරතේදී මිනිසුන්ට කියනවලු ආධාර කරන්න. මිනිස්සු ඉතින් ආධාර කරනවා ලොකු තඹ හට්ටියකට සල්ලි එකතු කරනවා. දැන් සල්ලිකාරයෝ ඇවිල්ලා ඉතින් ලොකු ඒවා නෙදෙන්නේ. අපි හිතමුකෝ කොළ කියලා සල්ලි කොළ වලින් දානවා. දුප්පත් මිනිහෙක් ඇවිල්ලා කන පොට්ට කාසියක් දානවා අර තඹ හැලියට. ඨාංගාලා සද්දයක් ඇහෙනවා. ජේසුතුමා ඇස් දෙක අරලා කියනවලු සෙස්සෝ ජීවත් වීමට අවශ්‍ය සියල්ල තබාගෙන අතිරික්තය දුන්නෝය. මොහු ජීවත් වීමට තිබූ සියල්ල දුන්නෝය. තේරුණාද ඔබට? දැන් සමහර ලාවට අපි දන් දෙන්නේ අපි ආස ටික තියාගෙන අපිට තව අවුරුදු 5-6කට ඔක්කොම ටික බ්ලොක් කරගෙන වැඩිපුර තියෙන ඒවා නෙදෙන්නේ. ඒ දීම නෙමෙයිලු සැබෑ දීම. මොකද්ද? නියම දීම කියන්නේ. අර බොහෝම අමාරුවෙන් ඉන්න මොහොතකත් දීම. දැන් එතකොට කතෝලික ආගමට ඒක යන්නේ කොහෙන්ද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමෙන්. මොකද බුදුවරු කියනවා අමාරුවෙන් හම්බ කරගත්ත දේ. තමන්ගේ ජීවිතයේ සේදා වක්කිත්තේහි දහඩිය මුගුරු වගුරුවලා
ඊළඟට උට්ටාන වීරයාදිගතා උත්සාහයෙන් වීරියෙන් බාහා බල පරිචිත අතපය වෙහෙස කරවල හොයාගත්තනම් ධාර්මික ධනයක් ඒකෙන් දන් දීම වඩාත් මහත්ඵලයි මහන්සංසයි. ඉතින් අන්න බාර කල්පනා කරනවා අද අපේ නෝනා ඉඳුල්පත් හරි ගෙනල්ලා ඇති ඒ නිසා අද නම් දාන ටිකක් බෙදනවාමයි. ගෙදරට ගිහිල්ලා නෝනගෙන් අහුවා කො ඉඳුල්පත්? නෝනා කෝ ඉඳුල්පත් නෙමෙයි හොඳපත් පාරසලයක් හම්බුණා. එහෙනම් දානේ වඩාත් සඵලයි කිව්වා. ඒක අරගෙන ඇවිල්ලා පින්වත්නි අර පසේ බුදුහාඳුනගේ පාත්‍රයට බෙදද්දි උන්වහන්සේ අතින් වැහුවා. අන්න බාර කියනවා ස්වාමීනි බාගෙට දන් දෙන සිරිතක් නැහැ. දෙනවා නම් දෙන්න ඕනේ සම්පූර්ණයි. බෙදුවා. උන්වහන්සේගේ කකුල් දෙක අල්ලලා අදිස්ථානයක් කළා. අපි සසරේ හිඟන්න වෙලා අදටත් දුක් විඳිනවා. මං අද මට කණ්ඩ තිබ්බ අන්තිම බත් ඇටෙත් ඔබ වහන්සේලාට පූජා කළා. මේ පිනෙන් සසරේ කවදාවත් නැහැ බැහැ කියලා වචනයක් නොඇසේවා. ප්‍රධාන ප්‍රාර්ථනා. පසේ බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ මහා ඉහළ තැනක ඉන්න කෙනෙක්. දැන් මෙයා හිතන් හිටියේ සාමාන්‍ය හාමුදුරු කෙනෙක් කියලා. උන්වහන්සේ මෙයාගේ තියෙන මේ පැහැදීම වැඩි කරන්න දානේ මහත්ඵල මහාන්සංසෙන් අදිෂ්ඨානයක් කළා. මම මෙතන ඉඳන් ගන්ධමාදන පර්වතයට යනතුරු මොහුට පෙනේවා. අන්න බාර පුදුමෙන් බලන් ඉන්නවා. අර පසේ බුදුහාඳුරෝ ගන්ධමාදන පර්වතයට වඩිනවා. උන්වහන්සේ එහෙ ගිහිල්ලා මෙයා දීපු බත් එක 500ක් පසේ බුදුවරුන්ට බෙදලා මිනිහගේ හිත සතුටු කළා. මැරිලා දිව්‍ය ලෝකවල ඉපදුනා සැප විඳා. අවසාන භවයේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් වෙලා ඉපදුනා. ඔය අන්න බාර දුගියා හිඟන්නා. කොහෙද ඉපදුනේ? ශාක්‍ය රජපෞලේ අනුරුද්ධ කුමාරයා නම් බුදුහාමුදුරන්ගේ තාත්තගේ අයියාගේ පුතා. පුංචි කාලේ ඉඳන් සැප. කොච්චර සැපද කියනවා නම් අනුරුද්ධ කුමාරයා පුංචි කාලේ ඉඳන් කුඹුරක් දැකලා නැහැ, වී ගහක් දැකලා නැහැ, ගොයන් ගස් දැකලා නැහැ, මුකුත් නැහැ. තැටියට බෙදලා දුන්නාම කණ්ඩ විතරයි ගන්න. දැන් එහෙම දරුවෝ ඉන්නව නේද ඕනතර. සමහර ලාවට මම දැකලා තියෙනවා කොළඹ ඉස්කෝල වලට ගේනවා. උදේට නැගිටවනවා, ඇඳෙන් එළියට ගන්නවා. පුටුවක් උඩ ඉඳවනවා, එක්කෙනෙක් දත් මදිනවා, එක්කෙනෙක් සපත් වේලේස් ගැට ගහනවා, බෑග් එක කරේල්ලනවා. උස්සලා වාහනයකින් තියා ගන්නවා, රූම් ගාලා එනවා. පන්තියෙන් ගිහිල්ලා ඉඳවනවා, ආයි එකමාරට ගන්නවා, ගෙදර ගෙනියනවා. එයාට බෝල ගහන්න එක්කෙනයි, බෝල ඇහිදින්න එක්කෙනයි, ගණන් හදන්න එක්කෙනයි, සිංහල වලට එක්කෙනයි. ආයිතින් එයා දන්නේ නැහැ මිනිස්සු මේ හිර වෙලා අතපය හකුලගෙන බස් වල යනවා, කෝච්චි වල යනවා, මිනිස්සු දුක් විඳිනවා. ඒවා දන්නේ එහෙම පිරිසක් ඉන්නේ. දැන් ධර්මයේ තුල අපිට කියලා දෙනවා පින්වත්නි එහෙම පිරිසක් දැක්කම ගරහන්න එපා කියලා. ඇයි? බුදුහාඳුර කියන පුඤ්ඤන්ති සුඛස්සේතං අදිවචන. මහණෙනි පින කියන්නේ සැපයට කියන සමාන පදයක්. යම් කෙනෙක් ගාව සැප තියෙනවා නම් එතන අර්ථය තමයි පින. යම් කෙනෙක්ට පින තියෙනවා නම් ස්ථිර වශයෙන් පින්වත්නි කොහේ හිටියත් සැපම තමයි. ඒ නිසා ඒවට ගරහාලා වැඩා අපේ සමහර වෙලාවට පින්වත්නි ඔය අද කාලේ 아무තු ප්‍රතිපත්ති හැදලා තියෙලා ඒගොල්ලෝ කියනවා මේ තියෙන මිනිසුන්ගෙන් අරන් නැති අයට දෙන්න ඕනේලු. හැමෝටම එක විදිහේ රටක් හදන්න ඕනේ. ඒව කරන්න බෑ. මතක තියාගන්න කර්මය කර්මඵලය කියලා එකක් ලෝකේ තියෙනවා. අපේ හේතු සකස් කරගන්න විදිහට අනුව තමයි ඵලෙ. මිනිසුන්ට රොබින් හුඩ්ලා වගේ සූර සරදියෙල්ලා වගේ අර තියන අයගෙන් අරන් නැති අයට දීලා ලෝකෙ හැදෙයි කියලා හිතනවා නම් ඒ තරම් මෝඩකමක් කොහෙවත් නැහැ. ඒ නිසා ධර්මයේ තුල කියන අර සැපය තියෙන්නෙම පින තියෙන තැන. එමයි ඉන්නවා. දැන් මම දැකලා තියෙනවා ඔය සමහර වෙලාවට ඉස්කෝලවල ඔය කොන්සර්ට් එහෙම තියෙද්දි ළමයි සමහර වෙලාවට ගොයන් නැටුම් නටනවා. දැක ඇති අර ඒක ජීවිතේට කුඹුරක් දැකලා නැහැ. නේද? ජීවිතේට දැකත් දැකලා නැහැ. හැබැයි නටන. කලගිරි නැටුම් නටනවා නේද ළමයි? ඉස්කෝලවල. හැබැයි ජීවිතේට මේ 365 ටැප් එකෙන් වතුර බොන්නේ. කලගෙඩි ජීවිතයට එකතු කළ අර සුනිල් ඉදිරිසිංහ මහත්තයාගේ සින්දුකත් කියන්නේ කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන්න දරුවෝ ගොයම් නැටුමකට දෑකැති සොලවති කුඹුරක් ඇසනො ගැටුණු දරුවෝ. තිරය ඇරෙනවා, තිරය වැහෙනවා, ඔල්වර සංහඬ පැතිරෙනවා. බලන්නකෝ මේ ලෝකේ යථාර්ථය ඕකයි. දැන් අන්න බහරත් එහෙම සැප විඳපු කොල්ලෙක්.